හඳුනා නොගත් පියාසර වස්තුන් සහ පිටසක්වල ජීවීන් පිළිබඳ මෑත ඉතිහාසයේ ගවේෂණ ආරම්භ වන්නේ 1900 දශකයේ සිටයි. මෙම ගවේෂණවලට ජීවය සැපයූවේ ආසියාවේ හා මැද පෙරදිග ශිෂ්ටාචාර ආශ්‍රිතව හඳුනාගත් පුරාවිද්‍යාත්මක හා ලිඛිත සාක්ෂි වීම විශේෂත්වයක්. තාක්ෂණයේ දියුණුවත් සමග 2000 වසරින් පසු ඒ පිළිබඳව කෙරෙන ගවේෂණ වඩාත් රහසිගත මුහුණුවරක් ගත් අතර එහිදී ඇතැම් බලවත් රාජ්‍යයන් ඒ පිළිබඳ කරන ගවේෂණ සංගවන බවටත් චෝදනා එල්ල වුණා. එවැනි ජීවීන් හා පියාසර වස්තුන් සම්බන්ධයෙන් ලබාගත් වීඩියෝ සාක්ෂි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බලපෑ හැකි බැවින් ඒවා ප්‍රසිද්ධ කිරීම 2022 වසරේ සිට අත්හිටුවීමට ඇමරිකානු රජය පියවරගෙන ඇතැයිද පසුගියදා විදේශ මාධ්‍ය අනාවරණ කළා. එහිදී මෑත කාලීනව වඩාත් කතාබහට ලක් වූ සිදුවීම වූයේ ඇමරිකාවේ විශ්‍රාමික ගුවන් හමුදා ප්‍රධානීන් පිරිසක් කොංග්‍රස් මණ්ඩලය හමුවට කැඳ වූ අවස්ථාවේ හෙළි කළ කරුණුයි. අපේ ගුවන් සීමාව තුළ හඳුනා නොගත් පියාසර වස්තුන් දකින්නට තිබෙනවා. නමුත් ඒවා හරියට වාර්තා කරලා නැහැ. විශේෂයෙන් වාණිජ ගුවන් යානා නියමුවන් මේවා නිතරම දකිනවා. ඒත් 2021 සිට මේ සියලු තොරතුරු සැඟවී තිබෙන්නේ. වීඩියෝ දර්ශන පවා රජ්‍ය විසින් සංගවලා. එම තාක්ෂණය තිබෙන ඕනෑම තාක්ෂණයකට වඩා ඉහළයි. එවැනි වස්තුවකට පුළුවන් අභ්‍යවකාශයේ ඕනෑම ස්ථානයකට ගොස් අවශ්‍ය දේවල් කරන්න. ඒ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. පිටසක්වල ජීවීන් සත්‍යයක්ද නැතහොත් මිත්‍යාවක් පමණක්ද යන්න සම්බන්ධයෙන් විවාදාත්මක තත්වයක් මතුව ඇති පසුබිමක එය විද්‍යාත්මකව තහවුරු කෙරෙන සාක්ෂි මෙක්සිකෝවේදී නිල වශයෙන් ප්‍රසිද්ධ කෙරුණා. ඒ මෙක්සිකෝවේ කොංග්‍රසයේ පැවති විශේෂ පරීක්ෂණ සභාවකදී. ඒ අනුව 2017 වසරේ පේරු රාජ්‍යයෙන් හමු වූ පිටසක්වල ජීවීන්ගේ සිරුරු දෙකක් පළමු වරට මාධ්‍ය හමුවේ නිරාවරණය කෙරුණා. මෙම සිරුරු වසර 700ත් 1800ත් අතර පැරණි බවට හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ දෑත්වල ඇඟිලි 3ක් පමණක් පිහිටා තිබෙන බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි. මෙය සත්‍ය වශයෙන්ම පිටසක්වල ජීවියෙකුගේ දැයි තහවුරු කිරීම සඳහා DNA පරීක්ෂාවක්ද විද්‍යාඥයින් සිදු කර තිබෙන අතර එහිදී මෙම සිරුරුවල DNA සාම්පල සාමාන්‍ය මිනිසුන්ගේ DNA සාම්පල සමග නොගැලපෙන බව තහවුරු වී තිබෙනවා. පෘථිවිය මත මිනිසුන් නොවන ආගන්තුක ජීවීන් සිටින බවට සාධක ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙයයි. පැහැදිලිවම මිනිසුන් නොවන ජීවීන් සමග අප ගනුදෙනු කරන බවද මෙමගින් තහවුරු වනවා. එය ඕනෑම පර්යේෂණ ආයතනයකට විද්‍යාත්මකව ගවේෂණය කළ හැකියි. මෙම අනාවරණයත් සමග පෘථිවිය මත පිටසක්වල ජීවීන් සිටින බව විද්‍යාත්මකව හා නිල වශයෙන් පිළිගත් පළමු රට බවට මෙක්සිකෝව පත්වනු ඇති.